අපිට මේක ගන්නවා අපේ රචනා පුස්තකයක් කියනකොට අපිට එනවා ගණන් අපිට 10ක් ගන්න. හරි. රචනා පුස්තකයේ කොටස ඉවත් වෙනවා. ඒ කොටස සහ B කොටස. ඊයරදී ඒ කොටසේ ගණන් 5කුයි B කොටසේ ගණන් 5කුයි අපිට විභාගයට ගන්න. ඒ කොටස ගණන් 6යි B කොටස ගණන් 6යි වෙනවා. ඒ ගණන් 6යි ඒ කොටස ගණන් 5යි B කොටස ගණන් 5යි අපිට විභාගයට හදාගන්නවා. ඒකෙදී B කොටස තියෙනවා. ඔය B කොටසේ තියෙනවා අනිවාර්යයෙන්ම ප්‍රශ්න තියෙනවා. ඔය අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඉවරයි. පරිමාව ගණවස්තුවල පරිමාව සහ ලඝුගණක කියන පාඩය කියන්නේ අනිවාර්යයෙන්ම විභාගන පාඩයක්. මේක ගොඩක් ලේසි කරලා. ඒක තමයි අපේ පේපර් එක දෙනකොට පේපර් එක මුලදී අපේ ගණවස්තුවක පරිමාව කියන ප්‍රශ්නයට අදාළ සූත්‍රය අපේ පේපර් එකේම දෙනවා. අපිට ගානේ ගිහලා ඒකට දෙන්න ඕනේ මොනවද කියලා ආදේශ කරලා උත්තරේ ගන්න විතරයි. ගණවස්තුවල පරිමාව අපිට කතා කරන්න කියනවා 10 වස 11 වස කියන වසවල් දෙකටම අදාළ ගණවස්තු කීපයක්. ඒ ගණවස්තු කීපෙකම අපි අපිට හම්බෙන ගණවස්තු ප්‍රධාන කොටස් දෙකකට බෙදලා. එකක් තමයි ඒකාකාර හරස්කඩක් කියන ගණවස්තු කියන්නේ. අනිත් එක තමයි ඒකාකාරී නොවන හරස්කඩක් කියන ගණවස්තු කියන්නේ. ඒක අපි බලමු මොනවද ඒකාකාර හරස්කඩක් කියන ගණවස්තු කියන්නේ. ඒකාකාර හරස්කඩක් කියන ගණවස්තු කියන්නේ ඒකාකාර හරස්කඩක් කියන ගණවස්තු කියන්නේ. හරි. උදාහරණයක් විදිහට මේක අපි හිතමු සිලින්ඩරයක් කියලා. මේක බලන්න මේකේ හරස්කඩ මොන ආකාරයක වෘත්තාකාර හරස්කඩක් තමයි. ඒකට අපි මේ ඒකාකාර හරස්කඩක් කියන ගණවස්තුව වක්‍රතරයක කැපුවොත් මෙතන කමනන්නේ මෙතනින් කැපුවා අපිට හම්බෙන්නේ වෘත්තාකාර හරස්කඩක් තමයි. මේක කොහේ කැපුවා හම්බෙන්නේ හරහට කැපුවාම හම්බෙන්නේ වෘත්තාකාර හරස්කඩ. ඒක හිතලා අපි කියනවා මෙයාට කොහේ කැපුවත් තමයි එකම හරස්කඩ. ඒකට මෙයාට කියනවා ඒකාකාර හරස්කඩක් කියන ගණවස්තුවක් හැදෙන්නේ. ඒක මොනවද ඒකාකාර හරස්කඩක් කියන ගණවස්තුව? ඒකාකාර හරස්කඩක් කියන ගණවස්තුව තමයි ඒකාකාර හරස්කඩක් සහිත ගණවස්තුව තමයි එකක් පිළිගන්නකෝ ගණකය නේද? ගණකය අනිත් එක තමයි ගණකාභය අනිත් එක තමයි ත්‍රිකෝණ ප්‍රිස්මය අනිත් එක තමයි සිලින්ඩරය. එතකොට අපි මේ එක ගණවාසි ගැන කතා කරලා තියෙනවා 6 වශයෙන්. ගණකය සහ ගණකාභය කියන දේ ගැන අපි 6 7 8 9 10 කියන වශයෙන් වල කතා කරනවා. ඒ මේ ත්‍රිකෝණ ප්‍රිස්මය සහ සිලින්ඩරය කියන ගැන අපි 10 වශයෙන් කතා කරන්න තියෙනවා. මේවට තමයි කියන්නේ ඒකාකාර හරස්කඩක් කියන ගණවස්තු කියන්නේ. හරිද? ඒකාකාර හරස්කඩක් කියන හැම ගණවස්තුවකම පරිමාව හොයන්න එක විදියයි. මොකක්ද මේ හරස්කඩ වර්ගඵලයම දිග හෝ උස. හරස්කඩ වර්ගඵලයම දිග හෝ උස. හැදිලි ප්‍රශ්නයක් තියෙනවද? නෑ. එතකොට මොකක්ද මේ ගණකයක් කියන්නේ? ගණකය කියලා කියන්නේ මෙන්න මේ වගේ වස්තුවක්. හරි. ගණකයක් වල දෙක තියෙනවා නේද? කියන්නේ මෙන්න මේ වගේ වස්තුවක්. ඒ ගණකයේ හරස්කඩ කියන්නේ මොකද්ද? සමචතුරස්‍රය. ගණකයේ හරස්කඩ කියන්නේ සමචතුරස්‍රය. හැදිලි ගණකාභයක් කියන්නේ මෙන්න මේ වගේ වස්තුවක්. ඒ ගණකාභයක් අර බලන්න පුළුවන්. ගණකාභයේ හරස්කඩ කියන්නේ ඍජු කෝණාශ්‍රය. මොකද්ද? ඍජු කෝණාශ්‍රය. හැදිලි ඊට පස්සේ ත්‍රිකෝණ ප්‍රිස්මය ගත්තාම ත්‍රිකෝණ ප්‍රිස්මය අපිට තියෙන්නේ මොකද්ද? හරස්කඩ තියෙන්නේ ත්‍රිකෝණය. හරිද? ත්‍රිකෝණය.
හරස්කඩ තියෙන මොකද? ත්‍රිකෝණ. ඊටසේ සිලින්ඩරය ගන්නවා. සිලින්ඩරය හරස්කඩ තියෙන මොකද්ද? වෘත්ත. එහෙනම් මේ බෝධි වස්තුවක පරිමාව කියන්නේ මොකක්ද? එයාගේ හරස්කඩ වටපලයෙන් තියෙන දිග්ගෝ උස්තු. හරි. ගණකය ගන්නවා. සමචතුරස්‍රාකාර හරස්කඩ කියන්නේ සමචතුරස්‍රාකාරයේ වර්ගඵලය ගුණ කිරීම දිග්ගෝ උස්තු. ඊළඟට ගණකාභය ගන්නවා. හරස්කඩ කියන්නේ ඍජුකෝණාංශය. එහෙනම් ඍජුකෝණාංශයේ වර්ගඵලය ගුණ කිරීම දිග්ගෝ උස්තු. අනිත් එක ත්‍රිකෝණ පිස්සේ ත්‍රිකෝණ පිස්සේ තියෙන හරස්කඩ ත්‍රිකෝණාකාර හරස්කඩ. එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලය ගුණ කිරීම දිග්ගෝ උස්තු. සිලින්ඩරය හරස්කඩ තියෙනවා වෘත්ත. එහෙනම් වෘත්තයේ වර්ගඵලය ගුණ කිරීම දිග්ගෝ උස්තු. මේ විදිහටයි ඒකාකාර හරස්කඩක් තියෙන ගණන වස්තුවල පරිමාව හොයනවා. හරි. එහෙනම් මේ පරිමාව හොයන දැනගන්න මොකක්ද? කොහොමද සමචතුරස්‍රාකාරයේ වර්ගඵලය හොයන්නේ? කොහොමද ත්‍රිකෝණාංශයේ වර්ගඵලය හොයන්නේ? කොහොමද ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ? සහ කොහොමද වෘත්තයේ වර්ගඵලය හොයන්නේ කියන කාරණා ටික දැනගෙන ඉන්න. හරි. එහෙනම් අපි දැන් බලමු කොහොමද සමචතුරස්‍රාකාරයක හරස්කඩ වර්ගඵලය හොයන්නේ. සමචතුරස්‍රාකාරයක කොහොමද වර්ගඵලය හොයන්නේ කියලා. හරි. එතකොට සමචතුරස්‍රාකාරයක තමයි ඔයගොල්ලෝ ගන්නවා. සමචතුරස්‍රාකාරයක පැති හතරම මොකද වෙන්නේ? දිගින් සමාන වෙනවා. හරි. සමචතුරස්‍රාකාරයක පැති හතරම දිගින් සමාන. එහෙනම් සමචතුරස්‍රාකාරයක වර්ගඵලය හොයන්නේ කොහොමද? වර්ගඵලය සමානයි. වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. හරිද? අපි ගමු මෙයාගේ පැත්තට දිග A කියලා. එහෙනම් මේ පැත්ත A නම් මේ පැත්ත. මේ පැත්ත A නම් මේ පැත්ත. මේ පැත්ත නම් මේ පැත්ත. ඒක මොකද? සම චතුරස්‍රය. පාද හතරම සම. එහෙනම් මෙයාගේ දිග මොකක්ද? A පළල මොකක්ද? A එහෙනම් මෙයාගේ වර්ගඵලය මොකද්ද? A වර්ග. ඒක ලේසි. හරි. ඒක ලේසි. ඊළඟට බලමු ඍජුකෝණාංශය කියන එක. ඍජුකෝණාංශය කියන්නේ මොකද්ද? මේ. ඍජුකෝණාංශය වල තියෙනවා. හරි. පැති දෙකක් තමයි සමාන. මේ පැත්ත මේ පැත්ත සමානයි. මේ පැත්ත අගයන් සමානයි. එහෙනම් හරි. මේ පැත්ත A කියලා ගත්තොත් මේ පැත්ත මම B කියලා ගත්තොත් මේ පැත්ත සමානයි. එහෙනම් යා A මේ පැත්ත සමානයි. එහෙනම් මෙයා B නම් මෙයා B වෙනවා. එහෙනම් ඍජුකෝණාංශයේ වර්ගඵලය සමානයි මොකද? දිග ගුණ කිරීම පළල. දිග මොකක්ද කියන්නේ? දිග B. පළල මොකක්ද? පළල A. එහෙනම් අපිට ගන්න පුළුවන් ඍජුකෝණාංශයේ හරස්කඩ සමානයි. A B. ඒක මෙතන තියෙනවා කියන්නේ මෙතන තියෙනවා කියන්නේ ගුණ කරලා ගත්තාම මේක තමයි ඍජුකෝණාංශයේ වර්ගඵලය කියන්නේ. ඇස් ඊළඟට කතා කරන්නේ මොකක්ද? ත්‍රිකෝණ. හරි. ත්‍රිකෝණ මොකද්ද? ත්‍රිකෝණ. ත්‍රිකෝණයේ වර්ගඵලය කොහොමද? ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ නෙමෙයි. කොහොමද? ත්‍රිකෝණයේ කියනවා මෙන්න මේ වගේ ලම්බ කුස කියලා. හරි. ඒකෝ මේ ලම්බ කුස පිටගෙන ඉන්න පාදේ තියෙනවා. හරි. ලම්බය තියෙන පාදේ තියෙනවා. මෙයාගේ ලම්බේ තියෙන මෙතෙන් දෙනවා. ඒක තව එකක් කියන්නකො. එහෙම ලම්බයක් කියන්නකො. මේ ලම්බේ තියෙන මේ පාදේ. මේ ලම්බේ තියෙන මේ පාදේ. එහෙනම් මේ ලම්බේ හිටගෙන මේ පාදේ. මේ ලම්බේ හිටගෙන මේ පාදේ. මේ ලම්බේ හිටගෙන මේ පාදේ. එහෙනම් ලම්බයක් හිටගෙන ඉන්න පාදේ විදිනවා කියන්නේ ආධාරක පාදේ ඇතිවෙන මේ ලම්බේ ආධාරක පාදේ කවුද? මෙයා හිටගෙන මේ පාදේ. මේ ලම්බේ ආධාරක පාදේ මෙයා. මේ ලම්බේ ආධාරක පාදේ මෙයා. නම් අපිට දෙන්නේ ත්‍රිකෝණයක පිටලා උපසයි.
මේ ත්‍රිකෝණය ගත්තාම බුදුමහම ලාම්බෝස එච් කිය මේ ලාම්බෝසේ මෙයාට කියනවා ආධාරක පාදය කියන්නේ ආධාරක පාදය. එහෙනම් ත්‍රිකෝණයේ වර්ග බලය කොහොමද? ත්‍රිකෝණයේ වර්ග බලය සමානයි දෙකෙන් එකයි ආධාරක පාදය. මුණගිරීම ලාම්බ ඔච්චරයි දැනගන්න දෙන්නේ. දෙකෙන් එකයි ආධාරක පාදය. මේක ලාම්බේ හිටගෙන පාදය. ඒක මුල කිසිම ලාම්බකෝස් මේ පේන්නේ නැතුව ඒක කියනවා ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි දෙකෙන් එක ආධාරක පාදය ගුණ කිරීම ලාම්බ මුසලි කියලා අපි කියනවා. පැහැදිලිද? එහෙනම් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මොකක්ද? වෘත්තය ගැන කරනකොට 10 වසරේ නම් ඉගෙන ගන්නවා වෘත්තය ගැන. වෘත්තයක කේන්ද්‍රය තමයි මේක. වෘත්තයක කේන්ද්‍රය නම් වෘත්තයේ පරිධිය මත පිළිලක්ෂය කරලා හඳුනන ලබන රේඛාවට කියන මොකක්ද? R1. එහෙනම් අපි ගන්නවා වෘත්තයක වර්ගඵලය සූත්‍රය මොකක්ද? πr වර්ග. πr වර්ග. R වෘත්තයක් නම් πr වර්ගය කිරීම t දෙකම 360. කේන්ද්‍රය කරන්නේ නම් ඒක අපවල ගන්නවා අනිවාර්යයෙන්ම වර්ග විභජන ප්‍රශ්නපත් වෙනවා. වර්ගඵලය සහ පරිමිතිය යටතේ ගැටුවක්. ඔබ ඉස්සරහට බලපෑම් කරනවා ඒ ගැටලුව කතා කරන්න කොහොමද? මුලින්ම කොහොමද වර්ගඵලය කියන්නේ නිසා මොනවද පරිච්ඡේද මොනවද වර්ගඵලය කියලා කතා කරන්න. එහෙනම් දැන් ගන්න. වෘත්තයක වර්ගඵලය ගැන සූත්‍රය මොකක්ද? පරියාර වර්ගය. පැහැදිලිද? එහෙනම් මොනවද දැන් ගන්න ඕනද? අර එක ඒකාකාර හරස්කඩක් තිබ්බ ඝන වස්තුව හරස්කඩ වර්ගඵලය වගේදී උන් අපි දැන් ගන්න. එහෙනම් මොන හොයාගත්ත හරස්කඩ වර්ගඵලය නික හෝ උසෙන් ගුණ කරපුවම අපිට එන්නේ මොකද්ද? ඔය කියපු ඒකාකාර හරස්කඩක් තියෙන ඕනෑම ඝන වස්තුව පරිමාවක් නේ. ඒක හරි කියන්න කොහොමද කියන්නේ? මොකද්ද පරිමාවක් කියලා කියන්නේ? මොකද්ද පරිමාවක් කියලා කියන්නේ? දැන් මහානාම නම් පරිමාවක් කියන කතාව කරේ. මොකද්ද පරිමාවක් කියලා කියන්නේ? පරිමාවක් කියලා කියන්නේ මොකක් හරි ඝන වස්තුවකට ලකරි ඝන වස්තුවක ඉදන්න මොන හරි ද්‍රවයක් එකතුවක් කරනවා. උදාහරණයක් ගමු සිලින්ඩරයක උදාහරණයක් විදිහට ගමු සමන්ටින් කියන්නේ. ඔය සමන්ටින් එකට මොන හරි වතුර දාන්න පුළුවන්. මොන හරි කවුඩක් දාන්න පුළුවන්. ඒකට එයාගේ කොච්චර ප්‍රමාණයක් අල්ලනවද කියන තමයි යාගේ පරිමාව කියලා කියන්නේ. පැහැදිලිද? එක මොනක් ගාන ඒක ඇතුලේ තියෙන ඝන ලෝහ කුට්ටියක්. ඝන ලෝහ කුට්ටිය. එයාගේ ඇතුලේ තියෙන ලෝහ ඒක ඒ ඝන ලෝහ කුට්ටිය හදන්න ලෝහ. ඒකට මොනවද ගාන ප්‍රමාණය අල්ලන ප්‍රමාණය. ඒක තමයි කියන්නේ මොකද්ද? පරිමාව කියලා. පැහැදිලිද? මට කියන්න බැරිුණා පරිමාව මන්න ඒක වගේ. ඒකක කීපයක් කියනවා. මොනවද පරිමාව මන්න ඒකක කියන්නේ? ඒකක මොනවද පරිමාව මන්න කිව්වෝ? පරිමාවමයි එක හතරක් කියලා. එකක් තමයි ඝන සෙන්ටිමීටර් කියලා කියන්නේ. මොනවද? ඝන සෙන්ටිමීටර්. අනිත් එක ඝන මීටර්. අනිත් එක මිලිලීටර්. අනිත් එක ලීටර් කියලා කියන්නේ. පැහැදිලිද? ඒක යටතේ මේ තව දෙයක් දැනගන්න ඕන. මොකක්ද දැනගන්න ඕන? අපි දැනගැනීම ඝන සෙන්ටිමීටර් එකක් සමාන වෙනවා මිලිලීටර් එකකට. අද ඝන සෙන්ටිමීටර් එකක් සමාන වෙනවා මිලිලීටර් එකකට. පැහැදිලිද? ඊළඟට ඝන මීටර් එකක් සමාන වෙනවා ලීටර් කීයකටද? ලීටර් 1000කට. හරි? ඝන මීටර් එකක් සමාන වෙනවා ලීටර් 1000කට. මොනවයි කාරණා දෙක අනිවාර්යයෙන්ම අපි මේ ප්‍රශ්නයක් කරනකොට දැනගෙන ඉන්න ඕන. ඒකව අපි ගණන් හදාගන්න. අපිට දිගවල් ඝන වස්තුවේ දිගවල් මොනවද දෙන්නේ? ඒ දිගවල් දීපුවා අපිට උත්තරේ එන්නේ කොහොමද? ඝන සෙන්ටිමීටර හෝ ඝන මීටර. හැබැයි අපිට විභාගයෙන් කරනවා. ඒක මිලිලීටර් කීයද? ඒක ලීටර් කීයද? එතකොට අපි මෙන්න මේ ඒකක පරිවර්තනය කරනවා. මොකද වෙන්නේ? දැනගෙන ඉන්න ඕන. පැහැදිලිද?
නම් මේක ඔයාලා නෝට් ඩවුන් කරගෙන තියාගන්න. මේ ගණන් හදනකොට ඉස්සරහට වැදගත් වෙනවා. එහෙනම් දැන් බලන්න ගණකයක පරිමාවයක් හරි. ඔන්න දැන් අපි ගන්නවා. මේක තමයි ගණකය. ගණකයේ පැති හතරම සමානයි. එහෙනම් ගණකයේ හරස් කරවට බලය එක පැත්තක් A නම් මෙයාගේ හරස් කරවට බලය සමානයි B වර්ගය. ඒ ගණකයක් කියවම හැමදාම තියෙන සමචතුරස්‍රය. ඒක මෙයා නම් මෙයා A කියලා අපි ගන්නවා. එහෙනම් හරස් කරවට බලය ගුණ කිරීම විග කියන එක ගන්නවා. අපි කරනවා A ඝනය. අපි පොඩි කාලේ ඉගෙන තියෙනවා මොකක්ද? ගණකයක පරිමාව සමානයි. දිග ගුණ කිරීම පළල ගුණ කිරීම මුසක් කියලා සූත්‍රයක් කියනවා. ඒකේ දිග ගුණ කිරීම පළල කියලා ගත්තේ මොකද? මෙන්න මේ කියන හරස්කට වර්ගය. තේරෙනවද? අන්න ඒක එයාගේ උසෙන් හෝ දිගෙන් වැඩි කරලා ගන්නවා ගණකයක පරිමාව. පැහැදිලිද? එහෙනම් ඊළඟට ඔන්න අපි යනවා ගණකාභය කියන එක. ගණකාභය ගත්තා. ගණකාභය හරස් කරන මොන ආකාරය කියලාද කිව්වේ? ඍජුකෝණාශ්‍රාකාරයි. එහෙනම් ඍජුකෝණාශ්‍රයේ හරස් කරලා බලය ගන්නකොට දිග ගුණ කරනවා යාගේ පළල. එහෙනම් මේක ගුණ කරනවා යාගේ ඔකේ. දිග පළලෙන් ගුණ කරලා දිග පළලෙන් ගුණ කරලා එයා දිග හෝ උසෙන් ගුණ කරනවා. ඒකට අපිට හම්බෙනවා මොකද්ද? ගණකාභයක පරිමාව කියන එක. පැහැදිලිද? ඊට පස්සේ ගියා සිලින්ඩරේ කියන එක. මෙන්න සිලින්ඩරේ. සිලින්ඩරේ හරස් කරලා බලන සූත්‍රය මොකද්ද? සිලින්ඩරේ හරස් කර වෘත්තාකාරයි. එහෙනම් න්‍යායකාරක පරිමාණය පරියාර වර්ගයේ. එහෙනම් එයාගේ උස හෝ දිගෙන් ගුණ කරන්න තියෙනවා. එහෙනම් පරිමාව සමානයි. පරියාර වර්ගය ගුණ කිරීම h කියන්නේ පරියාර වර්ග h. ඉතින් තමයි සිලින්ඩරයක පරිමාව කියලා ගන්න. හරි. ඒක ගන්නවා. පයි කියන්නේ මොකද්ද? 722. r කියන්නේ මොකද්ද? මෙතන තියෙන වෘත්තයේ ආරය. ඒකේ වර්ගය ගන්නවා. ඒක දිග හෝ උස ගුණ කරගන්න වෙනවා. සිලින්ඩරයේ පරිමාව කියන එක. ඊළඟට බලමු. ත්‍රිකෝණ ප්‍රශ්න. ත්‍රිකෝණ ප්‍රශ්න මොකක්ද? අරස්තර ත්‍රිකෝණාකාරයි. ත්‍රිකෝණයේ වර්ග බලය හොයන්න කොහොමද? භාගයයි ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බෝස. මේකෙන් හම්බුනා අපිට මොකද්ද? අරස්තර වර්ග බලය. ඒක ගුණ කරායගේ දිග හෝ උස. දිග. ගුණ කරායගේ දිග හෝ උස. මේකෙන් තමයි අපි දෙන්නේ මොකද්ද? ත්‍රිකෝණ ප්‍රශ්නයක පරිමාව කියන කතන්දරය. ඇයි ඔබේ 10 වසරේ කොටසේ කතා කරන්න තියෙන්නේ මෙන්න මේ පාර්ට් එක විතරයි. හරි. 10 වසරේ කියන ග්‍රේඩ් එකේ දරලා ගන්න තියෙන්නේ ඒකාකාර රසයක් තියෙන ඝන වස්තු ගැන විතරයි. මම ගොඩක් විතර විභාගය ඇවිල්ලා තියෙනවා. 10 වසරේ ඉවරයි 11 වසරේ ඉවරයි දෙකම සමානයි නෝනේ. එතකොට මේ ටිකක් කතා කරන්න යන්න. ඊළඟට අපි එනවා බලමු. මොනේ ඒකාකාර රසයක් තියෙන ඝන වස්තු ඔච්චරයි. ඒකාකාර නොවන රසයක් තියෙන ඝන වස්තු මොනවද කියලා බලමු. හරි. ඒකාකාර නොවන රසයක් තියෙන ඝන වස්තු මොනවද කියලා